ස්ටෑන්ඩිං ඕඩර්ස් අනුව යනවා නම් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච දේ තමයි ගේන්න ඕනේ. දැන් සම්මත වෙලා මම අද ඉදිරිපත් කරපු දේ නෙමෙයි මෙතුමා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පොඩගෙන ඒ නිසා ඔබතුමාට අයිතිය තියෙනවා ඕනනම් ස්ටෑන්ඩිං ඕඩර් සස්පෙන්ඩ් කරන්න. ඒ දේ තමයි පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩිං ඕඩර් සස්පෙන්ඩ් කළ මේක කරන්න පුළුවන්. හැබැයි සස්පෙන්ඩ් නොකර මේක කරන්න බෑ. There is no such standing order saying that the Public Finance Committee has to approve. Public Finance Committee can make recommendations. The chairman of the committee can very well make recommendations, but there is no requirement of approval. The Parliament is the body with public finance control. Parliament will approve. If the Parliament approves, it will go forward. ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කතාවක් මෙතුමිය කිව්වා. එතුමිය කියන්නේ මුදල් කොමිටිය අත්‍යවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් මුදල් කොමිටිය ඉවත් කරන්න. මුදල් කොමිටිය ඉවත් කරන්න. අපි සම්ප්‍රදාය පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. මේක පොඩකින්නකෝ පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. සම්ප්‍රදාය තමයි මේක බ්‍රිටිෂ් පාර්ලිමේන්තු එකෙන් ආපු දෙයක්. මුදල් කමිටුවේ සම්මත වෙලා තමයි මෙතනට ගේන්නේ. මීට කලින් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ එහෙම වුණාම ස්ටෑන්ඩිං ඕඩර් සස්පෙන්ඩ් කරලා ඒගොල්ලෝ සම්මත කරා. එහෙම කරනවා නම් කරන්න. හැබැයි මේ කියපු කතාව සම්පූර්ණයෙන්ම වැරදි. හරි එහෙමනම් මේ කොමිටි වහන්න. පාර්ලිමේන්තුවේ මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? කොමිටිය වහන්න. Point of order. The chairman is misrepresenting what I'm saying, Honorable Speaker. I'm not saying that the Public Finance Committee has nothing to do in the Parliament. Any committee in the Parliament can make recommendations. But the approval, the power to approve lies with the Parliament. The committees cannot approve or disapprove anything that comes into those committees. And there is no standing order. I will challenge Honorable Members Harsha De Silva on this. There is no standing order supporting his notion. And our Parliament, Honorable Speaker, should not know the standing. අනතට දාලා කරන සංශෝධන සියල්ල මුදල් කාරක සභාවට යන්න ඕන කියලා එකක් කොහෙවත් නැහැ. ඒ නිසා මේ කරුණක් වශයෙන් වැරදි. ඒ නිසා මෙතන ඩිස්ටර්බ් කිරීමේ අරමුණින් විතරක් කටයුතු කරන්නේ නැතුව ඒ නිසා කරු කතානායකතුමනි අපිට මේ සභාව කරගෙන ඒ නිසා අපි නීතිපතිතුමාගේ මේ සංශෝධනයට නීතිපතිතුමාගේ අවසරය තියෙනවා. මේ සංශෝධනයට කැබිනට් එකේ අනුමැතිය තිබෙනවා. ඒ නිසා තමයි කාරක සභාව. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවක් තිබෙන්නේ. ඒ කාරක සභා අවස්ථාවට තමයි අපි ඇමෙන්ඩ්මන්ට්ස් ගේන්නේ. ඒ නිසා මේ කවුද මුදල් කාරක සභාවට මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ පාලනය බාර දීලා නැහැ. මෙතුමට ඕනකම තියෙනවා ඇති එතුමාගේ නායකට වඩා සෙල්ලමක් කරන්න එක දේශපාලන වේදිකාව පාවිච්චි කරගන්න. අපි ඒවට අහු වෙන්නේ නැහැ. හරිද? මෙයාට වෙලා තියෙන්නේ ඒක. ගරු කතානායකතු අද වෙලා තියෙන මේ විපක්ෂ නායකතුමාට එතුමාගේ පක්ෂ නායකයෝ ගණනාවක් ඉන්න එතුමාගේ නායකත්වය පිළිගන්න. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.